හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. මං කිව්ව තනමල්ලි ඉඳලා බස් එකේ ඉන්න බෑ කියලා ගාලු. මගේ රත්තරන් යාළුවනේ අපි ඉවරයි. වෙලාව 11යි කාලයි දොර වහලා තියෙන්නේ දැන් ගෙදර යන්න වෙන්නේ නැහැ. පස්සේ අම්මා මේ පළවෙනි පාර ගාලු කොටුව ආපු කට්ටිය. අයි මේ ගාල්ලි ඉඳලා තිදලි ඉඳලා ගාලු ආවා මෙන්න මේ වගේ තමයි වෙන්නේ. පේනෝනේ. පෑ භාගයක් තිස්සේ ෆොටෝ ගන්නවා. ආවේ සිටි සෙන්ටර් යන්න අන්තිමේ තින්නේ ගාලු කොටුවේ. දැන් අපි විනාඩි 45කට කිට්ටු. ඇවිල්ලා. මගේ ගහන මම මේ කල්පනා කරේ මේව YouTube දානවද කියලා. ඒ පොඩේ එලෝ එක මංගෙඩි කඩේ ඉන්නේ. බෑ උඩ බලනවා එඩි වගේ. ඒ නන්දගේ අතපත් එක්ක එපා කල්දේ බලන්න. ඔන්න නැන්ද මේකේ ගම ෆොටෝ ඊට වැඩිය ලස්සන. අත තියාගන්න කොහොමද? අඩෝ මේකේ මම පට්ට සුදුයි නේ බා. කොණ්ඩේ කොබල මෙන්න. ආම්මෝ අන්න එන්නේ. හදනවා වගේ එන්න කියලා කිව්වේ. හදනවා වගේ හදන්න එපා. පොඩි නේ. නිකන් අර හේව දාගෙන. මෙහෙම අත කොණ්ඩේ අසින් දාගෙන. අන්න ඒ වගේ. කොණ්ඩේ අත ලයිට් උන් නිවනවා යමල්ලා යන්න. ඔබිලා මේ ෆොටෝ ගන්නවා. ලයිට් නිවලා ආයි දැම්ම. මං කිව්ව තනමල්ලි ඉඳලා බස් එකේ ඉන්න බෑ කියලා ගාලු. ඒ අර මනුස්සයා ලයිට් නිවා ගන්න බැරුව දන්නේ නැහැ ඉන්නේ. හරි හරි බඩුවයි. මේ ඌ යන්න කියලා කියන්නේ. නෑ නෑ. නිවල බලන්න අර මිනිස්සු යනවා. ලයිට් උන් නිවල එලවන මෙන්න මේ යමල්ලා. යන්න කියලා කියන්නේ. ඒ මොනවද කියම් බම් මේ සිද්ධිය ගැන? මේ සිද්ධිය ගැන අත්‍තරම මටත් කතා කරන්න හරි අමාරුයි. මේ කට්ටියට කැමරා එකක් අහුනම් මේ රිලවුන්ට මේ කණ්ණාඩිය අහුවෙච්ච වගේ කැමරා එකක් අහුනම් ෆොටෝ ගහන ඉවරයක් නැහැ. ඔව් අපිට යන්න විදියක් නැතුව මේ එන්නේ. දැන් ෆොටෝ ගහන ඉඳ ලයිට් උන් නිව්වා පෙතර. දැන් වා යන්නේ. ආයි අංගිවක මන් දානවා. මගේ රත්තරන් යාළුවනේ අපි ඉවරයි. ඒ වරේ පොඩ්ඩක්. මගේ රත්තරන් යාළුවනේ අපි ඉවරයි. චාවරනක ගියා. අපි ඉවරයි පේනවනේ. ආවේ ගෝල් සිටි සෙන්ටර් දැන් ඉන්නේ කොටුවේ පල්ලේ. පේනවනේ විඳින දුක. වේදනාහම් බික්කවේ කම්මන් වදාන්නේ. ඔව්. මට ලැජ්ජයි යාළුවෝ. අදික්කේ නේද? Gila. මොකද කියන්නේ ඉතින් දෙයන්න තියෙන්නේ මේ අවස්ථාවේදී නම ගෝල්නාවා ඉතින් කොප්පේ ගියේ දැන් සෙනගාඩුවේ මේ සෙනගාඩුවින්ද මාව මේ පැත්තට බලලා යන්නේ නැත්තම් මේ ඇවිල්ලා කොප්පේ තමයි ගියේ. Oh amma lah. Hah?
අනේ ආවේ නෑ බා. අම මේ කඩේ ඕනේ. මේ ඔත් කඩේ තමයි මම කරන්නේ බා. මේ ඔත් කඩේ මම කරන්නේ. මේ ඔත් කඩේ මම කරන්නේ. ඒක පාරක් නේ. සිපි ඔත් නේ. ඒටි. යක්තියන්න නෑ යක්තියන්න දෙන්නේ නැත්නම් ඒවලා අපැත්තේ. ඒ මොකද්ද කියන්නේ? ඇත්තටම මුන්දෙන්න අර පඩි වෙලේ ඉන්න බයයි. ඔව්. මුන්දෙන හරිම මෝඩයි. ඇයි මෙහෙ ආවේ? අපි වහලා ලුනේ. නැත්නම් යන්නද? ඔව් යන්න. වෙලාව 11යි කාලයි දොර වහලා තියෙන්නේ දැන් ගෙදර යන්න වෙන්නේ නැහැ. දොර වැහුවා ගෙදර යන්න වෙන්නේ නැහැ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. ඔයාලා මේ වීඩියෝ එකේ මේ කොටස බලනවා නම් මගේ මුළු වීඩියෝ එකම බලලා. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම. එහෙනම් මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලෝගේ යාළුවෝටත් බලන්න, ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් දෙන්න. ඔයගොල්ලෝට කියන්න මතක කරන්න මේක තමයි මම GCC එකෙන් ගත්ත ෂර්ට් එක. මම ෂර්ට් එක අදින්නේ මේ පාර අම්බක් ජලපරේ දාපු ඉඳම ගත්තේ. අපි එදා යනකොට පොඩ්ඩක් රෑ වුණා GCC එකේ වැඩි ඇවිදින්නත් බැරි වුණා. කමක් නැහැ ඉතින් කොහොමද බයි යන්න පුළුවන් කොහොමද ගාල්ලේනේ තියෙන්නේ. එහෙනම් ජය වේවා යාළුවෝ හැමෝටම. කීයෙන් එන්නම්. බයි.